පොඩ්ඩක් ඉන්න ඔයාගේ අතේ M අකුර තියනවද? හොඳට බලන්න ඔයාගේ අතේ M සලකුණ අත් දෙකේම පිහිටලා තියෙනවා නම් ඒක කිසිසේත් අහඹුවක් නෙමෙයි. ඔයා තාමත් දන්නේ නැත්නම් ඉන්න මම ඔයාලට කියලා දෙන්නම්. ඇයි ඒක අහඹුවක් නෙමෙයි කියලා මම කියන්නේ කියලා. මේ M සලකුණ පිහිටන්නේ ඊටාම සීමිත පිරිසකට විතරයි ලෝක ජනගහනය. ඒ අයවත් දන්නේ නැහැ මේ M සලකුණ ඔයාලා ගාව පිහිටලා තියෙන එකෙන් ඔයාට සහජ කුසලතාවයන් එහෙම නැත්නම් උපතින්ම හිමි වුණු සැඟවුණු ශක්තියින් ටිකක් තියෙනවා. ඔයාට පුළුවන් ඕන කෙනෙක් බොරුවක් කරන්න ආවොත් ඒක ටක් ගාලා අඳුර ගන්න. ඒ වගේම අනිත් අය ඔයාව රවට්ටන්න, ඔයාට වංචා කරන්න හැදුවොත් ඔයා ඒක හොඳින් හඳුනනවා. ඔයාට තියෙන ආත්මීය හැකියාවක් මේ දේවල් පිළිබඳ. ඔයාට මේ විශ්වයේ අඳුරු ශක්තියින් හැම එකම සහාය තියෙනවා ඔයාට හැමදාම. ඔයා නොදන්නව වුණාට ඔයාගේ වටේ හැම වෙලේම විශ්වීය ආරක්ෂාවක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඔයාගේ අතේ තියෙනවා නම් මේ M සලකුණ ඔයා සාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව ඔයා හොඳින් දැනගන්න ඕන. ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ ඒ නැත්තම් ඔයා මේ යුනිවර්ස් එකට සුසර වෙලා ඉන්න කෙනෙක්. ඔයාට මේ යුනිවර්ස් එකෙන් ඕන දේවල් ඉල්ලන්න පුළුවන්. ඒ වගේම ඒවල් ලබා ගන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් තමයි මේ M සලකුණ ඔයාගේ අතේ පිහිටලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ ඔයා නිත්‍යතින්ම තෝරාගත් පුද්ගලයෙක් විශේෂ කාර්යභාරයක් සඳහා ආපු. ඉතින් ඉහළ ශක්ති කම්පනවලට සාමාන්‍ය අය අතර ගැවසෙන්න බැරි හින්දා ඔයා නිතරම හුදකලාව ඉන්න try කරනවා. වැඩි හේතුව ඔයාට අර පහළ කම්පන තරංග තියෙන අයත් එක්ක මුහු වෙලා කාලය ගත කරන එක තුල කිසිම හරයක් නැහැ කියලා ඔයාට තේරෙනවා. ඔයා නොදැන ඔයාව ආරක්ෂා කරන්න මේ විශ්වයේ වෙනම පිරිසක් ඉන්නවා. ඔයා හැම වෙලේම ආරක්ෂිත පුද්ගලෙක්. ඒ වගේම ඔයාගේ නායකත්ව කුසලතා හැකියාවන් ඔයාගේ ඇඟ ඇතුළෙම හැංගිලා තියෙනවා. ඒ අවශ්‍ය මොහොතක් ආවොත් ඔයා තරම් දක්ෂ නායකයෙක් කොහෙවත් නැහැ. එහෙනම් නායකත්ව කුසලතා වගේම ඔයාට ඕන තරම් පුද්ගලයෝන්ව ඔයාට ඕන විදිහට හසුරවන්න, ඕන මග්ගට අනිත් අය වරයි යන්න සම්පූර්ණ හැකියාව තියෙනවා. එහෙනම් ඔයා විශ්වයත් එක්ක සුසර වෙච්ච තාරකා දරුවෙක්. ඔයා ඉල්ලන දේ ඔයාට විශ්වය දෙනවා. එහෙනම් ඔයා තාමත් හඳුනාගත්තේ නැත්නම් ඔයාගේ M සලකුණත්